අද මම කියලා දෙන්න යන්නේ හරියටම 1xbet account එකක් කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔයා 1xbet account එකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඉවරනකම් අනිවාර්යෙන් බලන්න. ඔයාට මේ සයිට් එකට එන්න ඔයාට එක්ක පුළුවන් Google වල සර්ච් කරන්න 1xbet කියලා. එහෙම නැත්නම් මම description එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එක click කරලත් ඔයාට මෙතෙන්ට එන්න පුළුවන්. ඒ කොයි විදිහට ආවත් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. මේකෙදී ඔයාලට පේනවා ඇති මෙතන සයිඩ් එකෙන් මගේ රෙජිස්ට්‍රේෂන් කියලා තියෙනවා. එක ඔයාලගේ වින්ඩෝ එකේ වෙන තැනක වෙන්න පුළුවන් තියෙන්නේ. ඒක බලන්න ඔයාලට පැහැදිලිව ඒක හොයාගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනක්. එතකොට මේකෙදී තියෙනවා one click ඒ වගේම by phone කියලා. ඒකෙදී ඔයාලා අනිවාර්යයෙන්ම මේ one click කියන එක තෝරගන්න මොකද by phone කියන එකෙන් ගියොත් ඔයාලට phone number එකෙන් තමයි මේක register වෙන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක ඔයා මේකට දෙන්න ඕනේ. ලංකාවේ හුඟක් කට්ටිය තියෙන ගැටලුවක් තමයි මේ වෙරිෆිකේෂන් කෝඩ් එක එන්නේ නැති ප්‍රශ්නේ. මේක රෙජිස්ටර් වෙද්දී ඔයා ෆෝන් නම්බරෙන් ගිහිල්ලා වෙරිෆිකේෂන් කෝඩ් එක ඔයාට ඇවිල්ලා ඔයා ඒක යූස් කරත් පස්සේ විඩ්‍රෝවල් ගත්තින් ඔයාට වෙරිෆිකේෂන් කෝඩ් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා වන් ක්ලික් කියන එක ක්ලික් කරලා එන්න. මෙතන වගේ මෙතන උඩ රෙජිස්ට්‍රේෂන් කියලා තියෙනවා. එතනනුත් ඔයාට මේක රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතනත් වන් ක්ලික් කියන ඔප්ෂන් එක තියෙනවා. හරි අපි දැන් මේක රෙජිස්ටර් වෙලාම වැඩේ පටන් ගමු. හරි ඔයා රෙජිස්ටර් වෙද්දී මුලින්ම බලන්න ඔයාගේ මෙතන උඩ ශ්‍රී ලංකා කියන එක වැටලා තියෙනවද කියලා. ශ්‍රී ලංකා කියන එක වැටලා නැත්තම් ඔයාලා ඒක ශ්‍රී ලංකා කියන එකට මාරු කරගන්න. ඒ වගේම වැටින් තියෙනවා ශ්‍රී ලංකා රුපී කියලා. එතකොට ඒකත් ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ යට තියෙනවා ප්‍රොමෝ කෝඩ් කියලා. මේ ප්‍රොමෝ කෝඩ් කියන එක ඔයාලා දුන්නොත් ඔයාලා දාන පළවෙනි ඩිපොසිට් එක ඔයාලා ඩබල් වෙලා හම්බ වෙනවා. ඒ හින්දා මම නම් රෙකමන්ඩ් කරන අනිවාර්යෙන්ම ඔයා ප්‍රොමෝ කෝඩ් එකක් යූස් කරන්න. ඒකෙදී මගේ ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා. ඔයාලා මෙතන පහළ පේන එක future today කියන එක මේ තියෙන විදිහටම ගහන්න. මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරාම ඔයා මුලින්ම මේකට ඩිපොසිට් කරන ගාන ඩබල් වෙලා ඔයාට හම්බ වෙනවා. ඒකට ඔයාලා මෙතන මේ ස්ක්‍රීන් එකේ වැටෙන විදිහටම future today කියන එක ගහන්න future කියලා ගහද්දී පළවෙනි අකුර capital විදිහටත් today කියන එකේ පළවෙනි අකුර capital විදිහටත් මැද ස්පේස් තියන තු මේ විදිහටම ගහගන්න. හරි ඊට පස්සේ මෙතන register කියන එක දීලා ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. මේක වාට සමහරට වෙන විදිහකට එන්න පුළුවන් මේ වෙරිෆිකේෂන් එක. මේකෙදී මෙන්න මේ වගේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ. හරි එතනින් ගියාම ඊළඟට අපිට එනවා මෙතන අපේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. එතකොට මේක අපි මතක තියාගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේක save as picture දීලා picture එකක් විදිහට ඔයාගේ window එකේ save කරගන්න. එහෙම නැත්නම් මෙතන ඔයාගේ mail එක දීලා ඔයාගේ mail එකට මේක send කරගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලා මේකේ picture එකක් save කරගන්නවා වගේම අනිවාර්යයෙන්ම mail එක දීලා ඔයාට mail එකක් දාම ගන්න. හරි මම දැන් මගේ mail එකට මේක send කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේක close කරලා දාන්න. හරි අපි දැන් register වෙලා ඉවරයි. register වුණාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන් මෙතන ඔයාලගේ profile icon එකක් තියෙනවා. ඒක click කරලා ඔයාගේ personal profile වලට එන්න. personal profile වලට ආවට පස්සේ මෙතන ඔයාගේ පෙන්නනවා ඔයාගේ account number එක, password එක, ඒ වගේම ඔයා register වෙච්ච date එක. එතකොට මේ ටික ඔයාගේ ඔටෝම fill වෙලා තියෙන්නේ. එතකොට මේ අනිත් ඒවා ටික අපි fill කරගන්න ඕනේ. මේ ටික අනිවාර්යයෙන්ම ඔයා fill කරගන්න. මොකද ඔයාගේ account එකේ password හරි මොනවා හරි ඔයාට මතක නැති වෙලා ඔයා ආය මේක recover කරගන්න යනවා නම් 1xbet එක ඔයාගේ මෙන්න මේ details ටික ඉල්ලනවා. ඒ හින්දා මේකෙදී ඔයාගේ surname එක, first name එක, එතකොට උපන්දිනේ, එතකොට place of birth ඉපදිච්ච තැන, ඔයාගේ document number කියන්නේ මෙතන ඔයාගේ ID number එක, ඒ වගේම ID එක issue කරපු date එක, ඒ වගේම ඔයාගේ permanent address එක, ඒ වගේම ඔයා male ද female ද කියන එක දීලා මේක save කරගන්න. ඒ වගේම මෙතන contact කියලා තියෙනවා. මෙතෙන්ටත් ඔයාට ඔයාගේ phone number එකයි ඊමේල් එකයි දෙන්න පුළුවන්. මේ ටික ඔයා කරලා ඉවර වෙලා මෙතන යට තියෙන security කියලා එකක්. මේ security කියන එකට එන්න. security කියන එකට ආවට පස්සේ ඔයාට මෙතන පෙන්නනවා ඔයාගේ ඊමේල් එකක් ඇඩ් කරගන්න, ඒ වගේම
සිකියුරිටි කොප්ෂන් ඇඩ් කරගන්න එතකොට වගේ ෆෝන් එක ඇඩ් කරගන්න ඒ වගේම මෙතන 2 factor authenticator එක ඇඩ් කරගන්න. මේකෙදී ඔයාලා මේ ටික ඇඩ් කරගන්න. එතකොට මේකෙදී අනිවාර්යයෙන්ම කරන්න මේ 2 factor authenticator එක ඇඩ් කරගන්න. මොකද මේකෙදී ඔයාලා ෆෝන් එක ඇඩ් කරගන්න පුළුවන් ඔයා withdrawal ගත්තේ. මම කලිනුත් කිව්වා අපිට කෝඩ් එක එන්න එක්කෝ පරක් වෙනවා සමහර වෙලාවට කෝඩ් එක එන්නෙම නැහැ. ඒ හින්දා මේ අනිවාර්යයෙන් මේ 2 factor authenticator එකක් ඇඩ් කරගන්න. ඉතින් මේක ඇඩ් කරගන්න දන්නේ නැති කෙනෙක්ට නම් මම කියලා දෙන්නම්. ඔයාලා වගේ ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා Google Authenticator කියලා ගහන්න. මෙතනින්ම යන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා ඔයා Google Authenticator එක install කරගෙන මෙන්න මේ QR එක ස්කෑන් කරන්න. මේක ස්කෑන් කරාට පස්සේ ඔයාට 1xbet එකෙන් තප්පර 15න් 15ට මැකිලා යන කෝඩ් එකක් පෙන්නනවා. එතකොට ඔයාට තියෙන්නේ ඒ කෝඩ් එක අරන් ඇවිල්ලා මෙතන ගහලා කන්ෆර්ම් කරන්න. එතකොට ඒකේ කෝඩ් එක පෙන්නන්නේ තප්පර 15යි තප්පර 15න් 15ට කෝඩ් එක අලුත් වෙනවා. මට මතක විදිහට තප්පර 15න් 15ට ඒ කෝඩ් එක දීලා මෙතන කන්ෆර්ම් කරගන්න. එතකොට එතනින් එහාට විත්ඩ්‍රෝල් එකක් ගද්දි ඔයාට authenticator එක යූස් කරලා එවලට පෙන්නන කෝඩ් එක දීලා ඔයාට ඒක කන්ෆර්ම් කරගන්න පුළුවන්. හරි අපි දැන් එතකොට සිකියුරිටි කියන ටිකත් ෆිල් කරගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට මේක ඩිපොසිට් එකක් කරගන්න. එතකොට අපි ඩිපොසිට් වලට ගියොත් මේකේදී ඩිපොසිට් වල ගොඩක් ඔප්ෂන් වලට පෙන්නනවා. ඔයාට මේ ඕන ක්‍රමයකින් ඩිපොසිට් කරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය බැංක් ට්‍රාන්ස්ෆර් එකක් වගේ දානවා නම් ඔයාගේ ඔයා දාන ඩිපොසිට් එක ඔයාගේ account එකේ පෙන්නන්න පැය එකමාරක් දෙකක් විතර යනවා. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp group එකක් දාලා තියෙනවා. ඔයා ඒකට join වෙලා ඉන්න. ඔයා ඩිපොසිට් එකක් කරගද්දි අපිට කියන්න අපිට ඔයාලා ඩිපොසිට් එකක් කරලා දෙන්න පුළුවන්. එහෙම කරගත්තොත් විනාඩියක් දෙකක් යද්දී ඒ ඩිපොසිට් කරන සල්ලි ටික ඔයාගේ account එකේ පෙන්නනවා. ඔයාට WhatsApp group එකට join වෙලා ඒකෙන් help එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගේ personal WhatsApp number එක මම description එකේ දාලා තියෙනවා. ඒකෙදී ඔයාලට withdrawal එකක් ගන්න එහෙම නැත්නම් deposit එකක් දාගන්න ඒ වගේ දෙයකදී මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඔයා කියන ඕනම ගාණක් ඔයාගේ account එකට මම deposit කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මෙතනින් එහාට ඔයාට මේක ගැන තියෙන ප්‍රශ්න ඒ වගේම ඔයාට මේක ගැන මොකක් හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාත් එක්ක කතා කරගන්න පුළුවන්. ඒ හින්දා ඒ WhatsApp number එක save කරලා තියාගන්න. මේක ගැන කතා කරන්න තියෙන්නේ මේ දේවල් ටික තමයි. links ටික මම description එකේ දාලා තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතනින් එහාට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ නම්බරයට කතා කරන්න. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.